ඔන්න අද අපි ආවා පොල් අයිස්ක්‍රීම් එකක රස බලන්න. මේ තැන තියෙන මිනුවම් ගොඩ හස්බන්ඩ් නම් ඉතින් ගෙදරින් එද්දිම කිව්වා එයාට එපා කියලා. එහෙනම් ඉතින් ඔන්න මං රස බලන්නයි හදන්නේ. පොල් අයිස්ක්‍රීම් කිව්වහම ඉතින් සැබෑම වෙනසක්නේ. ඇත්තටම පොල්ම පොල් රසයි. හයිලන්ඩ්, එලිෆන්ට් හවුස්, කාගිල්ස් මේ අයිස් වල රස නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඉන් පස්සේ දෙන්නත් එක්ක ආවා අඹගහවත්තේ පන්සලට. හෙටින් ආරම්භ වෙන්නේ ජීවිතේ නොසෑහෙන්න දුක් විඳින්න වෙන කාලයක් කියලා මං හොඳාකාරවම දන්නවා. ලං වෙවි වෙන්වීම මට හොඳට හුරුයි පුරුදුයි. නමුත් ඉතින් හස්බන්ඩ් කාලයක්ම ගෙදර ඉඳලා වැඩට ගියා ආවා හින්දා මේ විදියට එකපාරට දුරස් වෙන එක දරා ගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් ඉතින් හස්බන්ඩ් යන්නම ඕන හින්දා එයාට බයි කියන්නම වෙනවා. මේ පහුවෙනිදා ටිකක් උදෙන් නැගිටලා උදේටයි දවල්ටයි දෙකටම කෑම ලෑස්ති කරගත්තා. හස්බන්ඩ් අද යන දවස ඉතින් එයාට කන්න බොන්න ලොකු උනන්දුවක් නැහැ, මූඩ් එකක් නැහැ. ඒ නිසා වැඩි දේවල් හදන්න ගියේ නැහැ. දැන් වෙලාව හවස 2යි. ගේ ගාවින් බස් එක තියෙනවා. ඉතින් එයා යන්න තමයි මේ හදන්නේ. හස්බන්ඩ් ගිහිල්ලා ටික වෙලාවයි ගියේ හොඳටම වහින්න ගත්තා. ඉන් පස්සේ ඉතින් මමත් සුපුරුදු විදිහට ගේ වහලා දාලා අම්මලාගේ ගෙදරට ගියා. හස්බන්ඩ් නැතිදාට හැමදාම මෙහෙම තමයි වෙන්නේ. ඉතින් හවසට මම අම්මලාගේ ගෙදර යනවා. ආයෙත් රැට අම්මයි තාත්තයි එක්ක අපේ ගෙදර එනවා. මේ ඊට පහුවෙනිදා හස්බන්ඩ්ගේ මහගෙදර කිරියම්මාවරුන්ට දානයක් තිබ්බා. ඉතින් ඒකට ගියා. එතන තිබුණු වැඩවලටත් පොඩි සපෝට් එකක් දීලා ඉන් පස්සේ ඉතින් රෑ එළි වෙනකන් ඉන්නත් ඕනනේ. පොඩි අයත් එක්ක ඒගොල්ලන්ගේ මේ සෙල්ලමට ජොයින් වුණා. මේක මේ දැන් කාලේ ළමයි කරන අලුත් සෙල්ලමක්. ඉතින් ඒකත් ඉගෙන ගත්තා. ටිපෙක්ස් එක මෙහෙම තිබ්බොත් ලකුණු 100යි, පැත්තට වැටුනොත් ලකුණු 50යි, ටිපෙක්ස් එක ඩවුන් දැම්මොත් ලකුණු නැහැ. මේ ඊගාව දවස මං අම්මට කියලා තිබුණා එයාව ගලේ දේවාලේ එක්කරන් යන්නම් කියලා. මොකද අම්මා කවදාකවත් ගලේ දේවාලේ ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් දැන් මට ලොකු වැඩකුත් නැහැ. හස්බන්ඩ්ුත් ගෙදර එන්නේ නැති නිසා අම්මවත් එක්කරන් ගලේ දේවාලේ ගියා. අද බදාදා දවසක්. ඉතින් ගොඩක් සෙනග හිටියා. ගොඩක් වෙලාවට අපි එන්නේ බදාදට හෝ සෙනසුරාදාට රෑ 9න් පස්සේනේ. ඉතින් අද බදාදා උදේ ආවේ. ඒක හොඳයි. අපිට වටපිටාව හොඳින් බලලා වන්දනාමාන කරගන්නත් පුළුවන් වුණා. ඉතින් ඔයාලත් ගලේ දේවාලෙට ඇවිල්ලා නැත්නම් එක වතාවක් හරි ඇවිල්ලා බලන්න. හිත ගොඩාක් නිවෙන තැනක් තමයි ගලේ දේවාලේ කියන්නේ. ඉතින් අපේ හිතට සුවදායි හැඟීමක් එනවනම් එතන පන්සලක්ද, පල්ලියක්ද, කෝවිලක්ද, දේවාලයක්ද කියලා හිතන්න එපා. ඒ තැනට යන්න. ඉන් පස්සේ ඉතින් අපි ගියා දන්සලට. මේ ගලේ දේවාලේ හැමදාම ගොඩාක් වෙලාවට දන්සල් දෙනවා. ඉතින් අපිටත් හම්බුණා කිරිබත්. අපිත් ඉතින් කිරිබත් කෑවා. අද අපි දෙන්නත් එක්ක ගියේ පාරේ බස් එකේ. ඉතින් දැන් ආපහු එන ගමන් තමයි මේ ඉන්නේ.
මේ ඊට පහුවෙනිදා පුංචිට MRI එකක් කළා රාගම හොස්පිටල් එකේ. ඉතින් ඒකේ රිපෝට් එක අද දෙනවා කියලා තිබුණා. ඉතින් පුංචි අඬ ගැහුවා යත් එක්ක රාගම හොස්පිටල් එකට යන්න කියලා ක්ලිනික් එකට. ඒ හින්දා යත් එක්ක හොස්පිටල් එකට ආවා. අපි දැන් වෝඩ් එකට ගිහිල්ලා රිපෝට් එකත් අරගෙන ක්ලිනික් එකට ආවා. ඔයාලට පේනවා ඇති කොච්චර සෙනගක් ඉන්නවද කියලා. මේ ඉතින් රජයේ හොස්පිටල් එකක ක්ලිනික් දවසක්. දැන් ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අපි ඇවිත් ඉන්නවා රාගම ස්ටේෂන් එකට. ට්‍රේන් එකක් එනකන් තමයි මේ ඉන්නේ. ගෙදර එද්දි වෙලාව හවස 3යි කාල වෙලා තිබුණා. ඉතින් ওই විදිහට තමයි ගිය සතියේ මගේ දවස් කීපයක්ම ගත වුණේ. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි හමු වෙමු. එතකන් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.